ඔබේ ආහාරය ඔබේ ඖෂධය කරගන්න කියලා ලෝක ප්‍රකට වෛද්‍යවරයෙක් වුණු හිපොක්‍රටිස් කීවේ නිකම්ම නෙවෙයි. හැබැයි අපේ කුසේ තියෙන එක පුංචි දෙයකින් අපේ බඩවැල් වල ඉන්න පණුවන් සහ විවිධ බැක්ටීරියා විනාශ කරන්න පුළුවන් කියලා ඔබ දන්නවද? ඔව්, ඒ තමයි සුදු ලුණු. පැරණි වෙදකමේදී බඩවැල් පිරිසිදු කරන්න සුදු ලුණු බහුලව පාවිච්චි කළා. මේක නිකම්ම මිත්‍යාවක් නෙවෙයි. මේ පිටුපස නියම විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ කියලා අපි සරලවම බලමු. සුදු ලුණු වලින් පණුවන් මැරෙන්නේ ඇයි? සුදු ලුණු වල ඇලිසින් කියලා විශේෂ රසායනික සංයෝගයක් අඩංගු වෙනවා. සුදු ලුණු බිකක් තලනකොට හෝ හපනකොට තමයි මේ සංයෝගය සක්‍රිය වෙන්නේ. මේ ඇලිසින් කියන්නේ බලවත් ස්වභාවික ප්‍රතිජීවකයක්. අපේ බඩවැල් ඇතුලේ ඉන්න පරපෝෂිතයන්ට මේක හරියට වසක් වගේ. මේ සංයෝගය මගින් පරපෝෂිතයන්ගේ ශෛල සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. හරියට ගෙදරක ඉන්න මදුරුවන්ට කැරපොත්තන්ට ස්ප්‍රේ එකක් ගහනවා වගේ වැඩක් තමයි සුදු ලුණු මගින් අපේ බඩවැල ඇතුලේ කරන්නේ. ඉතින් මෙන්න මේක නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලමු. ගොඩක් අය කරන ලොකුම වැරැද්ද තමයි සුදු ලුණු බික් පිටින්ම ගිලින එක. එහෙම කළාට කිසිම වැඩක් වෙන්නේ නැහැ. අපිට අර ඇලිසින් සංයෝගය උපරිමයෙන් ක්‍රියාත්මක කරවන්න නම් මේ පියවර ටික අනුගමනය කරන්න ඕනේ. පියවර 1 නැවුම් සුදු ලුණු බික් එකක් හරි දෙකක් හරි අරගෙන හොඳට තලන්න. එහෙමත් නැත්නම් හොඳට සීනන කපා ගන්න. පියවර 2 විනාඩි 10ක් විතර ඒක පැත්තකින් තියන්න. මේ වෙලාවේ තමයි වාතයට නිරාවරණය වෙලා රසායනික ක්‍රියාවලිය සිද්ධ වෙලා ඇලිසින් හැදෙන්නේ. පියවර 3 ඊට පස්සේ උදේ කෑමට කලින් හිස් බඩ වතුර වීදුරුවක් එක්ක මේක බොන්න. සැර වැඩි වගේ නම් මීපැණි බින්දුවක් කලවම් කරලා මේක කන්නත් පුළුවන්. විශේෂ අනතුරු ඇඟවීම මේක සාමාන්‍ය සෞඛ්‍ය වර්ධනය කරගන්න සහ බඩවැල් පිරිසිදු කරන්න පුළුවන් අපූර්ව ස්වභාවික ක්‍රමයක්. හැබැයි ඔබට දරුණු පණු අමාරුවක්, නිතර බඩේ කැක්කුමක් හෝ වෙනත් බඩවැල් ආශ්‍රිත සංකූලතාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සුදුසු වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර කරගන්න අමතක කරන්න එපා. ඔබත් මේ වගේ පැරණි ස්වභාවික රහස් අත්හදා බලලා තියනවද? ඉතින් එහෙනම් මේ වැදගත් පණිවිඩය ඔයාලගේ යාළුවන් අතරේ බෙදා ගන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙමනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.